ලංකා ටෙලිකොම් හි මෑන්පවර් සේවකීන් ස්ථිර සේවයේ අවධාරණය කෙරේ. දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලදී. තොරතුරු හා විදුලි සංදේශ සේවක සංගමය රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව ජාතික නිදහස් වෘත්තීය සමිති ආදී සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝ කිහිප දෙනෙක් මේ සඳහා සහභාගී වූහ. දින 180 හා බඳවා ගැනීමේ සුදුසුකම් සම්පූර්ණ කරන ලද කොන්ත්‍රාත්කරුවන් හා අනියම් සේවකීන් ස්ථිර කරන බව පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර තිබූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළ සඳහන් කර තිබේ. ඒ අනුව 2015 නව රජයේ අතුරු අයවැය තුළින් වසර 7ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් ස්ථිර සේවයේ පිහිටුවීමට යෝජනා කර තිබුණේ. නමුත් මෙතෙක් එම සහනය හෝ ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පාලනාධිකාරිය කටයුතු කරන මැත. පසුගිය දිනවල එම සේවකයෝ විරෝධතා පළ කළද ඊට නිසි ප්‍රතිචාර හිමි නොවිය. සාකච්ඡා මාර්ගයෙන් මෑන්පවර් සේවකයන් සඳහා විසඳුම් ලබා දීමට ටෙලිකොම් පාලනාධිකාරිය උත්සාහ නොගැනීම නිසා මෙම ශ්‍රම සූරාකෑමට එරෙහිව පාර්ශව කිහිපයක් ඒකරාශී වී අද මෙසේ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. දේශපාලන ප්‍රශ්නයකට වඩා මේ පිටුපස දැවැන්ත නිලධාරීවාදයක් පවතින බව එහිදී මත වූ කරුණු වලින් අනාවරණය විය. කවුරු හරි බලවත් ඇමතිවරයෙක්ට ජනාධිපතිවරයාට හිතවත් ගෙන්චයියන්ට මේ මෑන් පවර් ආයතන වලින් නිකන් ඉඳගෙන ඉඳලා විශේෂයෙන් මේ සේවකයන්ගේ ශ්‍රමයත් ආදායමත් පූරා කන්න ඉඩ දෙන්න බෑ. නිලධාරීන් කියනවා මේක නාමල් රාජපක්ෂගේ සුත්සුකම් නැතුව එබුව පිරිසක් ඉන්නේ විශාල පිරිසක්. ඒ පිරිස තමයි දැන් මේ සංවිධානයක් ඇති කරගෙන මේකේ කොහොම හරි එල්ලෙන්න හදන්නේ. සුත්සුකම් නැහැ. සුත්සුකම් තියෙන පුද්ගලයෝ නෙමෙයි. දේශපාලන බලපෑම් වලට ඇතුළත් වෙලා ඇතුල් වෙලා කොහොම හරි ඇතුල් කරගෙන දැන් අලුත් ආණ්ඩුව ආවට පස්සේ යහපාලන ආණ්ඩුවේ මේකේ නීති අනුකූල භාවය ලබා ගන්න යන බවකට අපිට තොරතුරු ලැබුණා. දේශපාලන බලපෑමද නැද්ද කියන එක අපිට කියන්න බෑ. සුසුකම් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි ඒ සුසුකම් අනුව ඒ අවස්ථාව ලබා දෙන්න. නිලධාරීන් අවුරුදු ගණනාවක් මේ තුල අර පළපදියම් වෙච්ච නිලධාරීන් ඉතාමත්ම කූට විදියට මේ සංඛ්‍යාලේඛන උපයෝගී කරගෙන ඒවා විකෘති කරලා මේ සභාපතිතුමාව සහ ඇමතිතුමාව නොමග යවනවා. මේ අන්තර්ගාහණය කරොත් මේකෙන් ආයතනයට අවාසියක් කියලා. ආයතනයේ පැත්තෙන් බලලා තමයි මොකද සභාපතිතුමාගේ මතයක් තියෙනවා එතුමාගේ කාලෙදී මේ ආයතනයේ පාඩු ලබන්න දෙන්නේ නැහැ කියලා. එහෙම පාඩු ලබන්න දෙන්නේ නැහැ කියලා මේ සේවක අයිතිවාසිකම් කප්පාදු කරනවා නම් ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ වෙනුවෙන් තමයි අපි මොවුන් සමග අත්වල බලගන්නේ. දැනට 8000 ටෙලිකොම් එකේ ඉන්න 6000 ස්ථිර 2000ක් මෑන් පවර්. මේ 2000ටම ස්ථිර වැඩ දීමනා ගෙවන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව ටෙලිකොම් එකේ ලාභෙන්. ඒ ගෙවුවත් අතිවිශාල ලාභයක් තව ඉතුරු වෙනවා. නමුත් ඒක ඒගොල්ලෝ ඉතාම වංචනික විදියට පරිහරණය කරනවා කණ්ඩායමක් එක රාජ්‍ය වෙලා. කරුණා කරලා මේ වංචාව දූෂණය නාස්තිය නවත්තලා සේවකේ ස්ථිර කරන්න. සේවකේ ස්ථිර කරලා මේක මේ රටට වර්ධනය කරන්න. අපි වෘත්තීය සමිති එකතුවක් හැටියට අපි බල කර සිටිනවා. මේ මෑන් පවර් ක්‍රමේ මේ කාලය තුල අවසන් කරන්න බැරි වුණාට අලුත් රජේ පත් වෙලා කෙටි කාලය තුල මේක අවසන් කළ යුතුයි. මෑන් පවර් ක්‍රමේ අවසන් කරන් ස්ථිර සේවයේ සඳහා ස්ථිර සේවකයෝ පමණක් යොදා ගැනීමට කටයුතු කිරීමට නීතිගත කිරීමට රජයේ කටයුතු කරන්න ඕනේ කියලා අපි බලවත්ව කියා සිටිනවා. එතකොට මෙන්න මේ මෑන් පවර් විදියට සේවකයෝ තියාගෙන මේ සේවකයන්ගේ ශ්‍රමය සූරාගෙන ගන්න මුදලට මොකද වෙන්නේ? මේ බිලියන 60ට මොකද වුනේ කියන එක. මේවා දූෂණ, නාස්තිය, වංචා මාර්ගයෙන් විවිධ පුද්ගලයන්ගේ අතටපත් වෙනවා.